මේ වෙලාවේ මගේ හිතේ අදහස් ගොඩක් තියෙනවා. ඇත්තටම කිව්වොත් ගොඩක් අදහස්. බිස්නස් අයිඩියාස්, කන්ටෙන්ට් අයිඩියාස් මම කරන්න ඕන දේ මොකක්ද කියලා මම දන්නවා. හැබැයි මට මේ මුකුත් කරන්න හිතෙන්නේ නැහැ. මම නිකන් එකතන හිර වෙලා වගේ. මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයත් ඉන්නේ මේ වගේ මොමන්ට් එකක වෙන්නේ නැති. එහෙනම් අද වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද මේ වගේ දෙයකින් ෆික්ස් වෙන්නේ. එහෙම නැත්නම් ආය අන්ස්ටක් වෙලා වැඩ කරන්න පටන් ගන්න කියලා. ගැටලුව. අපි කම්මැලි නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. අපි කම්මැලි නැහැ. ඒක තමයි මෙතන තියෙන කලකිරනම දේ. මොකද කම්මැලි මිනිස්සු කවදාවත් ඒගොල්ලෝ අනාගතේ ප්ලෑන් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඔය හිතවත් ඉන්නේ නැහැ. මොකද්ද ඊළඟට ඒගොල්ලෝ ගන්න ඕනේ ස්ටෙප් එක කියලා. ඒත් අපි එහෙම නැහැ. අපි හිතනවා අපි කොහොමද ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා දේ අපි කරනවා. අපි ප්ලෑන් කරනවා, වීඩියෝ බලනවා, පෝස්ට් සේව් කරගන්නවා. අපි අපේ අනාගත අනුවාද ෆියුචර් වර්ෂන් එක ගැන හිතා ඔළුවේ මවා ගන්නවා. ඒ දේවල් මැනිෆෙස්ට් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම අපි මේ වැඩේ කරන්න ආවම අපි ගල් ගහනවා, අපි ඕනවට වැඩි හිතනවා, අපි පර්ෆෙක්ට් මූවමන්ට් එක එනකම් බලන් ඉන්නවා. හැබැයි ඒ මොහොත කවදාවත් එන්නේ නැහැ. ගැඹුරු අවබෝධය. මම මෑතකදී දෙයක් තේරුම් ගත්තා. ප්‍රශ්නේ තියෙන්නේ මොටිවේෂන් එක නැතිකම නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ වැඩිපුර සිතීම. too much thinking වලයි. ඔයා යම් වැඩක් කරන එක කොච්චර හිතනවද කියනවා නම් ඔයාගේ මොළයට දැනෙන්නේ ඔයා ඒ දේ ඔල්රෙඩි කරලා වගේ. ප්ලෑන් කරන කෙම ඔයාගේ මොළයට පොඩි සතුටක්, පොඩි සැටිස්ෆැක්ෂන් එකක් එනවා. ඊට පස්සේ ඇත්තටම වැඩේ කරන්න වෙලාව ආවම ඔයාගේ ශක්තිය, ඔයාගේ එනර්ජිය ඉවරයි. ඔයා වැඩේ පටන් ගන්නත් කලින් ඔයා මානසිකව හෙම්බත් වෙලා. ඔයාත් පොත් කියවන්න ආස කෙනෙක්. හැබැයි පොත කියවන්න හිතෙන්නේ හැමත් නැත්නම් ඔයාට හරියට වෙලාව මැනේජ් කරගන්න බෑ. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට අපේ රීඩින් ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. අපේ Patreon එකේ link එක පල්ලා description box එකේ තියෙනවා. ඒකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මම personalized plan එකක් හදලා දෙනවා ඔයගොල්ලන්ට. මේකේ තියෙන හොඳම විශේෂත්වය ඔයාට කියවන්නත් පුළුවන්. ඒ වගේම මම ඔයගොල්ලන්ට ගොඩාක් accurately කොහොමද මේ පොතේ තියෙන self help book එකේ තියෙන content එක, example එක Atomic Habits book එකේ තියෙන concepts, ඒකේ තියෙන එක දේවල් ඔයගොල්ලෝ ඒකේ තියෙන laws ටික හොඳට ඔලුවට දාගෙන ඒව කොහොමද real life එකේදී use කරන්න කියන එක මම මේ reading accelerator program එකේ personalized 1-to-1 ඔයගොල්ලන්ට උදව් කරනවා. ඒකත් එක්ක එකතු වෙන්න ඕන නම් පල්ලා description box එකේ අපේ Patreon එකේ link එක තියෙනවා. පෞද්ගලික හැඟීම. ඇත්තම කිව්වොත් එහෙම මම මේ හැඟීමට හරිම අකමැතියි. මොකද මම දන්නවා මගේ මේ වැඩින් වෙන්නේ කාලය අපතයාන එක විතරයි කියලා. මගේ හිත යට පතුලේ තියෙනවා මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. මට පුළුවන් මීට වැඩි දෙයක් ගොඩනගන්න කියන එක මගේ ඔළුවේ තියෙනවා. ඔළුවේත් නෙමෙයි ඇත්තම හිතේ තියෙනවා. හැබැයි ඒ වෙනුවට මම කරන්නේ නිකම්ම වාඩි වෙලා ඉන්න එක. ස්ක්‍රෝල් කරනවා, හිතනවා, හෙට ඉඳන් ආයෙත් පටන් ගන්නවා කියලා තමන්ව රවට්ට ගන්නවා. විසඳුම do it badly. ඉතින් මම දැන් වෙනස් දෙයක් කරනවා. මොටිවේෂන් නෙවෙයි, තවත් වීඩියෝස් බලන එක නෙවෙයි. මට තියෙන එකම නීතිය තමයි වැරදිට හරි කරන එක. do it badly. හැබැයි ඒකට යන්න කලින් මෙන්න මේ පුංචි වැඩේ කරන්න. ගන්න මොකක් හරි කොලයක්, පෑනක්, එහෙම නැත්නම් පොතක්, ඔයා ජර්නලින් කරන නැත්නම් ඔයාගේ එක දේවල් ලියන පොතක් තියෙනවනේ ඒක ගන්න. එහෙමත් නැත්නම් මම සජෙස්ට් කරන වැඩ කොලයක් ගන්න. just මුකුත් නැති කොලයක්කුයි හොඳ පෑනකුයි අරගෙන ලියන්න. හැම අදහසක්ම ඔයා කරන්න ඕනි කියලා හිතන හැම දෙයක්ම ඔයාට දැනෙන්නේ පීඩනය. ඒක පිළිවෙලකට හදන්න යන්න ඕනේ නැහැ. ඔය just ලියන් යන්න. ඒ වගේම මම සජෙස්ට් කරන දෙයක් ඔයා මොකක් හරි දෙයක් බිල්ඩ් කරන හැම නැත්නම් ඔයා මේ ස්ට්‍රෙස් එකේ ඉන්න කෙනෙක් නම් ජර්නලින් කරන්න. පොතක් කරන් ලියන්න. මොකද ඒකෙන් ඔයාට මාත් විදිහට හොඳ කාම්මයක් දෙන නිසා ඔයාට අයිඩියේෂන් වලදී එන ස්ටක් එක නැති කරගන්න පුළුවන්. මම මේ වැඩේ කරන දෙයක් මාරම හොඳට performance තියෙන දෙයක් සහ මේක ගැන deeply මම videos ගොඩක් අරන් එනවා ඉස්සරහට. මොකද අනිවාර්යෙන් මේ ජර්නලින් කියන දේ අපිට වැදගත් වෙනවා. හැබැයි දැන් මේ මුකුත් හිතන්න යන්න එපා. කොලයක් ගන්න, පෑනක් ගන්න, ලියන් යන්න. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට තියෙන අයිඩියාස් ටික, එතකොට ඔයාට දැන් තියෙන ස්ට්‍රෙස් එකේ හැඟීම හැම දෙයක්ම ලියන්න. බොරුවට ඕනට වැඩි හිතන්න එපා. නිකන් just සරලව ලියාගෙන යන්න. ඔයා හිතන්නේ නිකන් කුණු ගොඩක් ඔයාගේ ඔළුවේ තියෙනවා. ඒවට එක කොලයකට ගන්නවා වගේ වැඩක් තමයි දැන් ඔයා කරන්න ඕනේ. සරලව කිව්වොත් brain dump කරන්න. මොකද මේ වෙලාවේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ දක්ෂතාවය නෙවෙයි. මේ වෙලාවේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ මොළේ, ඔයාගේ ඔළුව ඕවර්ලෝඩ් වෙලා ක්‍රියාත්මක වීම. දැන් අර ලිස්ට් එකෙන් ඔයාට කරන්න පුළුවන් පුංචි එකක් සිලෙක්ට් කරගන්න. ලොකුම එක නෙවෙයි, පර්ෆෙක්ට් එකක් නෙමෙයි. ඔයාට කරන්න පුළුවන් ලේසිම දේ. මෙතෙන් ලේසිම දේ කියන එකෙන් අදහස් කරන්නේ මේ වැඩේ සයිස් එක මෙච්චරයිද කියන එක නෙවෙයි. සමහරට වැඩේ ඇවිල්ලා මාරම අමාරු වැඩක් වෙන්න පුළුවන්. ඒත් ඒක ඔයාට අමාරු නෑ. ඔයාට ඒක කරන්න පුළුවන්. ඔයාට ඒකට ඔබ්සෙෂන් එක තියෙනවා. ඔයාට ඒකට තියෙන ග්‍රැටිෆිකේෂන් එක, සැටිස්ෆැක්ෂන් එක හැමදේම තියෙනවා නම් අන්න ඒ වැඩේ සිලෙක්ට් කරගන්න. සහ ඒක වැරදියට හරි කරන්න පටන් ගන්න. සමහරට ඒක අනිවාර්යෙන්ම වරදින්න පුළුවන්. කමක් නෑ. ඔයා ඒක ෆස්ට් ස්ටෙප් එක තිබ්බනේ. අන්න ඒකයි වැදගත්. මොකද ඇක්ෂන් වලින් කරන්න පුළුවන් දෙයක් කවදාවත් සිතුවිල්ලකට කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. සහ ඒක ඔයා ඔය හිර වෙලා ඉන්න මේක නිකන් හිර වෙලා ඉන්නේ ලූප් එක කඩලා දානවා අනිවාර්යෙන්ම. අවසානය මගේ ආරම්භය. මේ වීඩියෝ එක තමයි මගේ වැරදි ආරම්භය. මම මේක පර්ෆෙක්ට් වෙනකම් බලන් හිටියේ නෑ. මම ඒක ස්ටාර්ට් කරා. ඉතින් ඇත්තටම කිව්වොත් මම මේ වීඩියෝ එක කරේ අන්නේ ස්ටක් වෙලා හිටිය මූවමන්ට් එකෙන් බ්‍රේක් වෙන්න ඕන හින්දා. මමත් හිටියේ මේ වෙලාවේ ගොඩක් අයිඩියාස් තියෙනවා. ඒත් මට එකක්වත් කරගන්න බැරි අමුතුම මූවමන්ට් එකක. මම කරේ මගේ පොතේ ලියාගෙන ගියා. ඊට පස්සේ මම කරේ මුලින් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන එක. මට මේ වීඩියෝ එක ඇත්තටම කිව්වොත් මේ
පෑන් කල තිබ කරන්න විඩියක් නෙම ම ස්ටක් වෙලා හිටියද මට ටක්ගාල ලියලා හරිට ටක්ගල් විඩියක් කරන්න පටන් ගත්ත මට ස්ටක් වෙලා හිටියේ ඒ අර මේ මූමන්ටිකින් මට එලියට එන්නවා හිද දැන් වාගේ වාරේ අර කොලයයි පෑනයි අතරගන්න ලියන්න ඉට පස්සේ එකින් තියෙන දෙයක් අරගෙන පික් කරලා වැඩේ කරන්න පටන්ගන්න ඒවගේ පොතරක් ම දැන් වාට වන්ටුවන් කෝචින් කරන ඔයාට මක්කර ගෝල්ල එකචු කරන්න ඕන්න හිමන්නතවට හරි ටයිම් බලස් කරගන්න විදින්න වගේ වායිස්ටක් කරන ලයිෆ එකන ඉන්නේ අපි වන්ටුවන් කෝචින් එකතු වෙන්න මේක මං හැමෝටම සජිස් කරන්න ඒවගේ හැමෝට මේකට එන්නත් බෑ ඔය මක්කර බිස්නස ග්‍රෝ කරන කෙනෙක් හෙමත් නැතවා ඩිග්‍රි දෙකක් කරන කෙනෙක් වෙන්න පුළුවන් හෙමත් නැතවා මාස්ටර්ස් කරන ජොබ්බයක් කරන මේ වගේ ගොඩක් ස්ටක් වෙලා ඉන්න ලයිෆ් එක කෙනෙක් නම් එහෙමත් නැත්තම් එමත් නැත්තම් ඇඩ්වාන්ස් ලෙවල් එක්සෑම් ලියන්න ඉන්න කෙනෙක් නම් මේ වගේ කෙනෙක් විතරම සජෙස් කරන්නේ ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන් ඔයාගේ තියෙන වැඩ ටික හරියට පිළිවෙලකට පයිප්ලයින් එකකට හදලා දෙනවා මම ඒකෙන් ඔයගොල්ලන්ට ඕන කරන ගෝල් එක අචීව් කරගන්න පුළුවන් එක ලින්ක් එක පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක අපේ Patreon එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අපේ TikTok එකත් එක්ක දිගටම එකතු වෙලා ෂෝට් කන්ටෙන්ට්ස් වලින් ඔයගොල්ලන්ට වීක්ලි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. සුපුරුදු පරිදි මේ පොත් රාක්කේ අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න නම් අනිවාර්යයෙන් අපිට subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සාර්ථකත්වය ලැබෙන සතියක් වෙන්න. හැමෝටම සුබ දවසක්.